දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් චක්‍රලේඛනයක් ඉෂු කරලා තියෙනවා. ඉතාමත්ම දැඩි ලෙස ශිෂ්‍ය ක්‍රියාකාරකම් පාලනය කරන විදිහේ චක්‍රලේඛනයක්. ඇත්තටම විශ්වවිද්‍යාලයක් ගැන හරි අවබෝධයක් තියෙන, විශ්වවිද්‍යාලයක් කියන්නේ මොකක්ද කියලා දන්න පුද්ගලයෙක් නම් මේ වගේ චක්‍රලේඛනයක් කිසිසේත් නිකුත් කරන්නේ නැහැ. හේතුව මේ රටේ විශ්වවිද්‍යාලවල පියා විදිහට සලකන්න පුළුවන් සර් අයිවර් ජෙනින්ස් පළමුවෙන්ම විශ්වවිද්‍යාල ස්ථාපිත කරන්න කටයුතු කරලා පෙරදින විශ්වවිද්‍යාලයේ පළමුවෙන්ම බිහි කරලා ඔහු එහි පළමු උපකුලපතිවරයා බවට පත් වුණා. ඔහුගේ සම්කල්පය වුණේ විශ්වවිද්‍යාලය හැම විටම නේවාසික විශ්වවිද්‍යාලයක් විය යුතුයි. මේ එහෙම නැත්නම් රෙසිඩෙන්ෂල් යුනිවර්සිටිස් විය යුතුයි. ඒකම ඔහු හිතුවා විශේෂයෙන්ම පේරාදෙණිය ගැන කියනකොට ඔහු කිව්වා මේ විශ්වවිද්‍යාලය නොනිදන විශ්වවිද්‍යාලයක් විය යුතුයි කියලා. ඉන් ඔහු අදහස් කරේ පැය 24ම ළමයි යම්කිසි ක්‍රියාකාරකම් වල නියැලී සිටිය යුතුයි. උදේ වරුවේ හැන්දෑවේ 4 වෙනකන් ශාස්ත්‍රීය කටයුතු වල නියුක්ත වෙනවා. 4න් පස්සේ ළමයින්ට විවිධ අංශවල තමන්ට අවශ්‍ය විවිධ අංශවල මැදිහත් වෙලා ඉගෙන ගන්න, ඒ වගේම සාකච්ඡා කරන්න, ඒ වගේම ඔවුන්ගේ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව සලසා ගැනීම තමයි ඔහු බලාපොරොත්තු වෙන්නේ 4න් පස්සේ. උදාහරණයක් ඇටියට 4 සමහන්ගේ අධ්‍යයන කටයුතු වලින් පස්සේ ශිෂ්‍යයන්ට විශාල ක්‍රියාකාරකම් තියෙනවා. සමහර ශිෂ්‍යයන් නාට්‍ය පුහුණු වෙනවා, ඒ වගේම දේශපාලන සංවාද, ඒ වගේම ආගමික උත්සව සංවිධානය කිරීම, සම්භාව්‍ය සිනමා විචාරයන්, ඒ වගේම කලා උළෙලවල් පැවැත්වීම, ඒ වගේ විවිධ සංගීත සංදර්ශන සඳහා කටයුතු කිරීම ආදී වශයෙන් ගීත පිළිබඳ විවේචන ඉදිරිපත් ඔය වගේ විශාල වැඩ කොටසක් ශිෂ්‍යයන්ට කරන්න යෙදිලා තියෙනවා 4න් පස්සේ ඔවුන්ගේ නිදහස් වෙලාවේ ශාස්ත්‍රීය කටයුතු අපිට. නමුත් මේ අලුත් චක්‍රලේඛනයත් සමග මේ ශිෂ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම ඇහිරෙනවා. මම දැක්ක ශිෂ්‍යයන් වගේම ආචාර්ය මණ්ඩලයට මේ සඳහා තමන්ගේ විරෝධය දක්වලා තියෙනවා. මොන විදිහකටවත් මේ රටට මේ විශ්වවිද්‍යාලවලට ඒ වගේ දෙයක් ගැලපෙන්නේ නැහැ. හේතුව විශ්වයන්ට මේ නිදහස අවශ්‍යයි. ඒ නිදහස අවශ්‍ය මොකද මේ තර්ක විතර්ක තුළින්, මේ ගස්ඨනයන් තුළින්, මේ අදහස් ප්‍රකාශ කිරීමෙන්, මතවාද එළියට දැමීමෙන් තමා සැබෑ බුද්ධිමතෙක්, චින්තකයෙක්, හිතන්න පුළුවන් පුළුල් බුද්ධියක් ඇති උපාධිධාරියෙක් රටට දෙන්න පුළුවන්, ලෝකෙට දෙන්න පුළුවන්. නමුත් මේ අලුත් චක්‍රලේඛනයක ඒක සම්පූර්ණයෙන් වියලී යනවා. අනෙක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පරිපතය තුළ මේ ආකාරයේ මැදිහත් වීමක් කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ විශ්වවිද්‍යාල ආචාර්යවරු. ඒක හින්දා මම හිතන්නේ මේ චක්‍රලේඛනය මේ විශ්වවිද්‍යාල වලින් අයින් කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ශිෂ්‍ය නිදහස ඉතාමත්ම අන්තගාමීව පාවිච්චි කරලා මේ බලයට පත්වෙච්ච පිරිසක්ම තමයි මේ අතීතයේ තිබ්බ ඔවුන් වැරදි විදිහට පාවිච්චි කරලා බලයට එන්න පාවිච්චි කරපු ශිෂ්‍ය නිදහස වළක්වන්න, එහෙම නැත්නම් මර්ධනය කරන්න උත්සාහ කරන්නේ. එහෙමම ඒ තුලින්ම බලයට ආව පිරිසක්. ඒක තමයි මෙතන මම දකින ඇත්තටම දෛවයේ සරදම කියලා කියන්නේ.